ඉතින් කොහොමද ඔයාලට? අද මම ඇවිත් ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන දියැලි පාරාදීසයකට. අපි මුලින්ම යන්නේ දියැලි පාරාදීසයේ තියෙන ලස්සනම දියැල්ලස් හොයාගෙන. රත්නපුර නගරයේ ඉඳන් එන කෙනෙක්ට නම් රත්නපුර දෙහෙනකන්ද මාර්ගයේ කිලෝමීටර් 30කට ආසන්න දුරක් ගමන් කරන්න වෙනවා. දෙහෙනකන්ද මුක්කුවත්ත පාරෙන් සිරීපාද යන කෙනෙක් නම් මෙතනින් වමට ඇති මාර්ගයේ දිගේ ගමන් කරන්න ඕනි. දෙහෙනකන්ද හපුගස්තැන්න පසු කරමින් බඹරල කන්දට එන්න ඕනි මෙම දියඇල්ල වෙත ළඟා වෙන්න. දියඇල්ල වෙත ගමන් කරන මාර්ගය ඉතා අබලන් ඉතා දුෂ්කර මාර්ගයක්. දියඇල්ල වෙත ළඟා වෙන්න නම් තවත් කිලෝමීටරයකට ආසන්න පාගමන අපිට යන්න වෙනවා. මේ තමයි වේවැල්වත්ත දෙහෙනකන්ද හැඩ කරන සන්නාසිඇල්ල. කළුගඟට වැටෙන බඹරකොටුව ගංගාවේ අතු ගංගාවක් වන පාණියොය ජලයෙන් සන්නාසිඇල්ල නිර්මාණය වෙනවා. සන්නාසිඇල්ලට සමුදීලා නැවතත් අපි රත්නපුර වේවැල්වත්ත මාර්ගයට ගමන් කරනවා. මේ තමයි රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ කවුරුත් දන්න දෙහෙන ඇල්ල. රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ කිලෝමීටර් 20කට ආසන්න දුර ආවිට මේ දෙහෙන ඇල්ල අපට දැක ගන්න පුළුවන්. උස මීටර 70කට වඩා වැඩි අලංකාර දිය ඇල්ලක්.
දෙහෙන ඇල්ලට සමු දීලා අපි දැන් යන්න හදන්නේ වේවැල් අත්තේ තියෙන තවත් ලස්සන දිය ඇල්ලක් සොයාගෙන. බේරුවත්ත ඇල්ලට එන කෙනෙක් නම් බලංගොඩ වේවැල්වත්ත මාර්ගයේ වේවැල්වත්තේ ඉඳන් කිලෝමීටර් 3ක් පමණ ඇවිත් මේ අඩිපාර දිගේ දිය ඇල්ල වෙත ළඟා වෙන්න ඕනි. බේරුවත් ඇල්ලට සමු දීලා අපි දැන් මේ යන්නේ වේවැල්වත්තේ තියෙන තවත් ලස්සනම දිය ඇල්ලක් සොයාගෙන. වේවැල්වත්ත හන්දියේ සිට කිලෝමීටර් 5ක පමණ දුරක් ගෙවා දිය ඇල්ල වෙත ළඟා වෙන්න ඕනි. කිලෝමීටර් 5කට ආසන්න දුරක් දුෂ්කර මාර්ගයක් දිගේ ආපු අපි දැන් ළඟා වෙන්නේ ලස්සන අලුබොල ඇල්ල වෙත. දියඇලි එක්ක ගෙවුණු ලස්සන දවසක අවසානය. ඉතින් දවසක ඔයත් ඇවිත් මේ ලස්සන දැක විඳ ගන්න.